මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මට ගමේ ඉඳන් ආපු කෙනෙක්ගෙන් කැබැල්ල දළු ටිකක් හම්බුණා. ඉතින් මං හිතුවා ඒක හදන විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ තියෙන්නේ මට හම්බුණු කැබැල්ල දළු ටික. ඉතින් කැබැල්ල දළු සාමාන්‍යයෙන් තියෙන්නේ ගම්බද ප්‍රදේශවල. මේක ගොඩක් ඇස් වලට, එතකොට දියවැඩියාවට, කොලෙස්ටරෝල් වලට ගුණදායක ආහාරයක්. ඉතින් මේක සම්බෝල හදනවා, නැත්නම් උයලා අර අලකොල මාළුව ඒ වගේත් හදනවා. ඉතින් අද මම හිතුවේ සම්බල් හදන්න. ඉතින් මේ තියෙන කැබැල්ල ගහේ මේ දළු ටික තමයි අපි ගන්නෙ. මේ විදිහට ගොඩක්ම ලපටි හරිය මේ වගේ කඩා ගන්න ඕනේ. මම මෙතනදී සාමාන්‍ය පොල් බෑයක විතර පොල් ගාගත්තා. ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕනි මේ කැබැල්ල දළු ටික හොඳට හොදලා මැටි ඇතිලියකට දාගන්න. මොකද අපි ගොරක එකතු කරන නිසා මේ මැටි ඇතිලියක තමයි මේක තඹ ගන්නෙ. මේ විදිහට ගොරක කෑලි දෙකක් දාලා කොළ ටික උඩට හිටිනකන් වතුර එකතු කරගන්න. ඊට පස්සේ මේක ලිපේ තියලා විනාඩි 4ක් 5ක් වගේ තඹ ගන්න. දැන් මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ දැන් කොළ ටික හොඳට තැම්බිලා. ඉතින් දැන් මම මෙතනදී වතුර ටික පෙරලා මේ අයින් කර ගන්නවා. කොළ ටික මිරිකලා අරන් හොඳට හීනි වෙන්න ලියා ගන්න ඕනි. ඊට පස්සේ මම ගාගත්ත පොල් ටිකට ලොකු ලූණු මේ වගේ පොඩියට කපලා එකතු කරා. ඉතින් ඔයාලට රතු ලූණු තියෙනවා නම් වඩා සුදුසු රතු ලූණු. මට අද රතු ලූණු නැහැ. ඒක නිසා මං ලොකු ලූණු එකතු කරේ. ඊට පස්සේ ඒකට ගම් මිරිස්, ලූණු කුඩු, කෑලි මිරිස්, මිරිස් කුඩු මේ ඔක්කොම එකතු කරගන්න ඔයාලගේ රස අනුව. උම්බල කඩත් ඔයාලා කැමති නම් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික ඔක්කොම අපි සම්බල් හදනවා වගේ සාමාන්‍ය අපි පොල් සම්බෝල හදන්නේ ඒ විදිහට මේ කොටා ගන්න ඕනි. දැන් මේ තියෙන අපි හදාගත්ත පොල් සම්බෝලේ. ඉතින් මේකට අපි අර හීනියට ලියාගත්ත කැබැල්ල දළු ටික එකතු කරගන්නවා. එකතු කරලා දෙහි ටිකක් එකතු කරලා දෙහි නැත්තම් අර පොඩි නාරන් නම් ගොඩක් රසයි. ඉතින් මම එකතු කරගත්තේ පොඩි නාරන් එක. ඉතින් මොනවා හරි කමන්නේ ඇඹුල් జాතියක් එකතු කරගන්න අනිවාර්යෙන්. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට අතින් කවලම් කරගන්න ඕනේ. ඉතින් මේ කැබැල්ල දළු සම්බෝල හදන විවිධ ක්‍රම තියෙනවා. මේ ඉතින් අද මම හදපු විදිහ. ඉතින් කැබැල්ල දළු සම්බෝලය මේ විදිහට හදාගත්තාම බත්, පාන්, ඉන්දියාප මේ ඕන එකක් එක්ක කන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. හරිම රසයි. ඒ වගේම ගුණයි. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.